පසේ බුදුරජාණන් වහන්සේලා බණ කියලත් තියෙනවා. පසේ බුදුරජාණන් වහන්සේලා පිරිසව මහාන කරලත් තියෙනවා. පසේ බුදුරජාණන් වහන්සේලා පිරිසව ආභි සමාචාරික සීලී සමාදන් කරවලත් තියෙනවා. හැබැයි පසේ බුදුරජාණන් වහන්සේලා නොකරන දෙයක් තියෙනවා. ඒ නොකරන දේ තමයි පසේ බුදුරජාණන් වහන්සේලා කිසි කලෙක පින්වත්නි ශාසනයක් පිහිටුවන්නේ නෑ. ශාසන පිහිටුවීමේ කාර්යභාරය කරන්න පුළුවන් කාටද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට විතරයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට විතරයි ශාසනයක් පිහිටුවීමේ කාර්යභාරය කරන්නට පුළුවන්. එතකොට පින්වත්නි පසේ බුදුරජාණන් වහන්සේලා ඒ කාර්යභාරය ඉටු නොකරන්නේ මොකක් නිසාද? පසේ බුදුරජාණන් වහන්සේලාට පින්වතුනි තවත් කෙනෙකුට කමටහනක් ලබල දෙන්න හැකියාවක් නෑ. ඒ කමටහන් දෙන්න බෑ කියලා කිව්වට කවුරුවත් හිතන්න එපා අද කාලෙත් මගඵල නොලබපු අයත් පින්වතුනි කමටහන් දෙනවා. ඒ මට්ටමටවත් කමටහන් දෙන්න බෑ කියන කාරණාව නෙවෙයි කියන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේට වගේ කමටහන් දෙන්න පසේ බුදුරජාණන් වහන්සේට බෑ. එතනයි කමටහන් දෙන්න බෑ කියලා කියන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට සාපේක්ෂව පින්වත්නි පසේ බුදුරජාණන් වහන්සේලාට මේ ලෝකයාට ධර්මයේ දේශනා කිරීමේ හැකියාවක් නැහැ කියලා. කාට සාපේක්ෂවද? බුදුවරුන්ට සාපේක්ෂව. හැබැයි කිසිම තැනක සඳහන් කරලා නැහැ ශ්‍රාවකයන් තරම්වත් ඒක බෑ කියලා. ශ්‍රාවකයන්ට වඩා පුළුවන්. එතන කියලා තියෙනවා 이르දි සමාපatti, පටිසම්භිදා ආදී ප්‍රභේදවලට පැමිණලා තියෙන නිසා ගුණ විශේෂතාවයෙන් බුදුරජාණන් වහන්සේලාට පහලින් ශ්‍රාවකයන්ට ඉහලින් පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්නවා කියලා. භාග්‍යවතුන් වහන්සේට වඩා පහලින් පසේ බුදුරජාණන් වහන්සේලා ඉන්නවා ශ්‍රාවකයන්ට වඩා ඉහලින්.